මේ වෙද්දී මේ දිත්වා සුලිකුණාටුවත් එක්ක අපේ ලංකාවේ ඉන්න සම්පූර්ණ මිනිස් ප්‍රජාවට මේ සමාජීය වශයෙන්ද මානසික වශයෙන්ද දේශපාලනික වශයෙන්ද මේ අවස්ථා ඔක්කොගෙම මේ වෙද්දී ලොකු පීඩාකාරී ස්වභාවයක් තමයි ඇත්තටම ගොඩ නැගෙන්නේ සහ නිර්මාණය වෙන්නේ තව දුරටත් ඉස්සරහට. දැන් මේ වෙද්දී මම අර කලින් වීඩියෝ එකක සඳහන් කරා වගේම ඊසාන දිග මෝසම සක්‍රියයි. ඊසාන දිග මෝසම සක්‍රිය හින්දම නැවත වැසි කඩා වැටෙනවා. කඩා වැටෙන්න රටක් වශයෙන් කඩා වැටීමක්ම තමයි නැවත නිර්මාණය වෙන්නේ. අපිට මේක ඇතුලේ කියන්න පුළුවන් ඔව් එහෙම දෙයක් සිද්ධ වුණා. ඒක සිද්ධ වෙලා ඉවරයි. ඒක අතීතයක්. අපි වර්තමානයේ කොහොම හරි ගොඩනගන්න ඕනි. ඕව අපි ගොඩනගිය යුතුයි. ඒ කියන්නේ කිසි විවාදයක් නැහැ මේක ඇතුලේ. නමුත් යම් කාරණාවක් සිද්ධ වෙද්දී අපිට ඒක දිහා බලන්න පුළුවන් යම් කිසි කෝණ ටිකක් තියෙනවා. දේශපාලනික කෝණකින් බලන්න පුළුවන්. ඊට පස්සේ ආධ්‍යාත්මික ඇසකින් ආධ්‍යාත්මික පැතිකඩකින් මේක දිහා බලන්න පුළුවන්. විද්‍යාත්මක පරාසයකින් මේක බලන්නත් පුළුවන්. ඒතර අපි මේ සහ මම මේ කතා කරන්නේ මේ ආධ්‍යාත්මික කියන කලාපයත් එක්ක එකතු කරගෙන. ඒ නිසා මේක ඇතුලේ කතා කළ යුතු බොහෝ කාරණා තිබෙනවා. නමුත් අපි එක පැත්තකටක් ගමුකෝ. උදාහරණයක් මම කියන්නම්. සරල නිදසුනක්. ඒ තමයි ඇත්තට මේක උදාහරණයක් නෙමෙයි පොඩි අදහසක් ආකල්පයක් කියලා අපි හිතමු. මෙහෙමයි. දැන් අපිට ධර්මයේ ඇතුලේ ධර්මයේ ගවේෂණය කරගෙන යද්දී අපිට තේරෙන තැනක් තියෙනවා මේ අපි යමක් කරොත් නැත්නම් අපි වැරද්දක් කළොත් ඒ වැරද්දට අදාළ දෙයක් අපිට භුක්ති විඳින්න සිද්ධ වෙනවා. ඒක භුක්ති විඳින්න සිද්ධ වෙද්දී අපි අහලා තියෙන විදියට හොඳ දෙයක් නම් අපි කළේ හොඳ දෙයක් නරක දෙයක් නම් අපි අතීතයේ කොහේ හරි තැනක කළේ නරක දෙයක්. එහෙම තමයි අපි මේ අහලා තියෙන නිසා අපි දන්න ධර්මයන් ඇතුලේ අපිට අපිට මේ වැටහිච්ච සහ අවබෝධ වෙච්ච කාරණා. එතකොට අපි නරක දෙයක් යම් මොහොතක සමාජගත කරොත් ක්‍රියාවෙන් හෝ මානසික වශයෙන් ඒක ඇතුලේ නරක දේවල් ටිකක් අපිට භුක්ති විඳින්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒක ලැබෙද්දී ඒක ලැබෙන්නේ කොහොමද කියන එක අදාළ නැහැ. කොහොම හරි ලැබෙනවා ඒක. ඒක ස්වාභාවික විපතක්ද? තමා තුල ගොඩ නැගෙන එකක්ද? බාහිර ලෝකයේ තුල සිද්ධ වෙන එකක්ද? අදාළ නැහැ. ඒ කාරණා ටික ඒ විදිහට සිද්ධ වෙනවා. එතකොට අපි හිතමු මෙහෙම එකක්. ඔන්න දැන් මේ වෙද්දී කඳුකරේ සම්බන්ධව තියෙන කතාවක් තමයි විශේෂයෙන්ම මේ කඳු නාය යන්න ප්‍රධානම හේතුවක් මේක මේ විද්‍යාවෙන් කියන එකක්. ඒ තමයි පරිසර විනාශය. ඒක අපි කොහොමද දන්නා? ඒක අපි විද්‍යාවෙන් ඕන තරම් සාක්ෂි සහිතව පැහැදිලි කරලා දෙනවා. ඒක වැරදි නැහැ. ඇත්ත. පරිසරය විනාශ කරද්දී ඊට අදාළව සිදුවීම් මාලාවක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕනි. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. හැබැයි අපි හිතමු මෙහෙම එකක්. මං කියවා මේ මම කතා කරන්නේ ආධ්‍යාත්මික කලාපයක් එකතු කරගෙන අතු මේ විද්‍යාත්මකව විද්‍යාවම පමණක් පදනම් කරගෙන කරන කතාවක්. ඒ නිසා මේක මෙහෙම විස්තර කරගෙන යද්දී සමහර විට කෙනෙකුට මීට විරුද්ධ මතයක් තියෙන්න පුළුවන්. නැත්තම් මේ මත එක්ක ගැටෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ කමක් නැහැ. විරුද්ධ මතයේදී උපේක්ෂාවෙන් විද දරා ගන්න, කමෙන්ට් එකක් දාන්න, යෝජනාවක් කරන්න. ඒ වගේම ගැටෙන්න එපා. හැබැයි මොකද මේකත් යම්කිසි අදහසක් නේ. මෙහෙම අදහස් තියෙන්න පුළුවන්. මේව ආකල්ප ගොඩ නැගෙන්න පුළුවන්. ඒක වැරදි නැහැ. එතකොට මම කියන්න හැදුවේ දැන් අපි හිතමු මෙහෙම එකක්. ඔන්න මීට වසර ගණනාවකට කලින් පුද්ගලයෙක් ජීවත් වෙනවා. මේ පුද්ගලයා පරිසර විනාශයක් කරනවා. අපි හිතමුකෝ එයා ඒ පරිසර විනාශය මොකක් හරි හේතුවක් හදාගෙන කරනවා. සමහර විට එයාගේ ජීවිතය රැක ගන්න නැත්තම් වගාවක් කරන්න. පිටුමු කඳුකරේ පැත්තේ තේ වගාවක් කරන්න තමයි එයා කැලේ කපන්නේ. කැලේ කපලා එයා තේ වගාවක් කරනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා ඒක කරලා ඊට පස්සේ ඒ පුද්ගලයා මැරිලා යනවා. ඊට පස්සේ ඒ සීමාවෙ ඉන්නේ අපි හිතමුකෝ මේ පුද්ගලයාගේ මුණුබුරෝ කියලා. දැන් 100 තමයි ඔය වැඩේ කළේ. හැබැයි මුණුබුරා ජීවත් වෙනවා. 100 ඒ වැඩේ කරා. ඒක තුල යම්කිසි ආදායමක් 100 ලබා ගත්තා. ඒක නිසා සමහරට ගෙවල් හැදුවා. ඒ අදාළ දේවල් ටික ගොඩ නැගුවා. දරුවෝ පෝෂණය කළා. ඊට පස්සේ නැති වෙලා ගියා. ඊට පස්සේ දැන් ජීවත් වෙන්නේ මුණුබුරා කියලා හිතන්න.
එතකොට මෙන්න මේ ව්‍යසනය සිද්ධ වෙන්නේ අර පරිසරය විනාශ කරපු සීයාට නෙමෙයි. නැත්තම් පරිසරය නාස්ති කරපු පරිසරයේ අර තිබුණු සමතුලිතතාවය වෙනස් කරපු සීයාට නෙමෙයි මේ බලපෑමෙන් මුණුබුරාට. එතකොට ඒක සාධාරණයක් නැහැ වගේ කියලා අපිට හිතන එක්තරා තැනක. මොකද මේක 100 කරා නම් 100ටම තමයි මේක ඇතුලේ ඊළඟ අවස්ථාවත් හම්බ වෙන්න ඕනි. හැබැයි එහෙම වෙලා නැහැ සමහර තැන්වල. අතීතයේ යම්කිසි තැනකදී කෙනෙක් වරදක් කරනවා. ඒ වරද විපාකයක් විදිහට නැත්තම් ඊළඟ මොහොතක් විදිහට අත්විඳින්නේ වර්තමානයේ තුල ඉන්න වෙනත් කෙනෙක්. එතකොට අපිට නිකන් බැලූ බැලමට තේරෙනවා මේක ඇත්තට සාධාරණ නැහැ වගේ. ඇත්තටමත් සාධාරණ නැහැනේ. අර පුද්ගලයා වැරද්ද කරනවා. මේ පුද්ගලයා දඬුවම් ලබනවා. එහෙම වෙන්න විදිහක් නැහැ. නේ? එතකොට එහෙමනම් අර පුද්ගලයා වරද කරලා තියෙද්දී අපි වරදක් කියලාම හිතමුකෝ. වරදක් කියලා අපි හිතමු දැනට. වරද කරලා තියෙද්දී එහෙනම් මේ පුද්ගලයා නම් ඒ වරදේ දඬුවම ලබන්නේ. එහෙනම් මේ පුද්ගලයාත් වැරද්දක් කරලා තියෙන්නේ මේ කොතන හරි. මේ පුද්ගලයා 100%ක් හොඳයි කියලා අපිට එහෙම බැලුවොත් කියන්නට බෑ. නේ? 100 වැරද්ද කරා නම් 100 වැරද්ද කරා හරි ඒ 100 ඒක භුක්ති විඳලා එයා ඒකෙන් නිදහස් වුණා. හැබැයි ඒකේ දඬුවම ලැබුවේ මුණුබුරා නම් එහෙනම් 100ට වඩා වරදක් කරලා තියෙන සමහරට මුණුබුරා. අපිට නිකන් එහෙම තමයි මේක හිතන්නට වෙන්නේ. එතකොට මෙහෙම අපි මේ පවතින දේශපාලනට මේක දැම්මොත් නැත්තම් මේ පවතින ස්වභාවයට මේක එකතු කරොත් මේ යුගයට ගැලපෙන විදිහට මේක එකතු කළොත් කෙනෙකුට කියන්න පුළුවන් පහුගිය දේශපාලඥයෝ තමයි මේ සියල්ල ගොඩ නැගුවේ. ඒගොල්ලෝ තමයි මේක හොරා කෑවේ. ඒගොල්ලෝ තමයි මේ දූෂණය සිද්ධ කළේ. ඒගොල්ලෝ තමයි මේක ඇතුළේ මේ පීඩාකාරී වෙන ස්වභාවයන් නිර්මාණය කරන්නට දායක වුණේ කියලා අතීතයේ හිටපු දේශපාලඥයන්ට අපි ඇඟිල්ල දික් කරා කියලා හිතමු. මොකක් හරි පාර්ශවයකට මොකක් හරි පක්ෂයකට. හැබැයි ඒක අත්විඳින්නේ වර්තමානයේ ඉන්න දේශපාලනික පාලකයෝ සහ ඊට අදාළ අනුගත වෙන පාර්ශවයන්නේ. එහෙමනම් මේ මොහොතට අත්විඳින මේ පුද්ගලයෝ අර අතීතයේ පුද්ගලයන්ටත් වඩා බොහෝ විටක වරදක් කරලා තියෙන්න පුළුවන් නේද? කොයි හරි තැනක. අපිට නිකන් එහෙම උපකල්පනය කරන්න බැරිද? නේ? එදා හිටපු පාර්ශවයන් වරදක් කරා කියලා අපි උපකල්පනය කරමු. කරා. මෙහෙම දෙයක් කරා. මෙහෙම දෙයක් කරන්න උදව් කළා. උදාහරණයක් විදියට කැලෑවල් එලි කළා. එලි කරලා ඒක මිනිස්සුන්ට දුන්නා. ඒ හින්දා පරිසර විනාශයක් සිද්ධ වුණා. හැබැයි මේ විනාශය අත්විඳින්නේ වර්තමානයේ ඉන්න පාර්ශවයන්. ඒකට අරගොල්ලෝ ඒක විඳලා නැහැනේ. එහෙනම් මේ වර්තමානයේ ඉන්න මොහොත තුල ඉන්න පාර්ශවය එහෙනම් නේද මේකේ ලොකුම වරද්ද එහෙනම් සිද්ධ කරලා තියෙන කොයි කාලෙක හරි. එතකොට මේවා අපි එකයි මේ කියන්නේ මේක ආධ්‍යාත්මික ඇසකින් බලද්දි මෙන්න මේ වගේ දේවල් ටිකක් මේකේ පේන්න පටන් ගන්නවා. එතකොට අපි නැවත මේවා බලන්න ඕනේ. නැවත මේවා ගවේෂණය කරන්නට ඕනේ. ඇත්තද? එතකොට කවුරු හරි කෙනෙක් කියනවා නම් ඔබ මේ පවතින පරිසරයට සහ පවතින මේ රජයට සහ පවතින මේ පාලකයන්ට චෝදනා නැහැ. එහෙම එකක් නැහැ. චෝදනාවක් නෙමෙයි. මම කියන්නේ මේ කියන්න උත්සාහ ගන්න මෙන්න මෙහෙම දේවල් ටිකුත් වෙන්න පුළුවන්. එතකොට අර මං කලින් වීඩියෝ එක සඳහන් කරා වගේම මේ රටක රජතුමා නැත්තම් රාජ්‍ය නායකයාගේ ඉඳලා තමයි පල්ලහැට මේක ගලන් යන්නේ. දැන් රාජ්‍ය නායකයෙකුට මේ වෙද්දි යාට බලයක් තියෙනවා නම් රටක යාට පුළුවන් නීති සම්පාදනය කරන්නත් පුළුවන්. නීති වෙනස් කරන්නත් ගොඩක් වෙලාවට පුළුවන්. එම අවස්ථාවක යාට බලයක් තියෙනවා. නේ? ඒක මානුෂීය පැත්තෙන් හෝ අමානුෂික පැත්තෙන් හෝ වෙනස් කරන්න බලයක් රටක රජතුමාට තියෙනවනේ. රජතුමා තමයි මේ සියල්ල ගොඩක් වෙලාවට යාන්ත්‍රණයේ මුල් පුරුක වෙන්නේ. එහෙමනම් රටක් විනාශ වෙද්දී ඒක ස්වාභාවික විපතක් හින්දාද වෙන මොකක් හරි ක්‍රියාවලියක් නිසාද එහෙමනම් මේ රටේ රජාට යම්කිසි වගකීමක් මේක ඇතුලේ පැවරෙනවා. සමහර තැනක අපිට හිතෙනවා මේ රටේ රජා තුල නැත්තම් රජතුමා තුල සිද්ධ වෙන මොකක් හරි ක්‍රියාවලියක්ද නැත්තම් ඒ රජතුමාත් එක්ක සම්බන්ධ වෙන අනිත් පාර්ශවයන්ගේ නැත්තම් අනිත් පාලකයන්ගේ එකතු වෙච්ච යම්කිසි ක්‍රියාවලියක්ද කියලා නැවත අපිට මේක සිතා බලන්නට ඕනේ. ඒ වගේම
මේක එහෙමනම් මේ පාලකයාට විතරක් දාන්නත් බෑ. එහෙනම් මේ කාල සීමාවේ ඉන්න සාමාන්‍ය මිනිසුට ඉකුත් මේක ඇතුලේ ඉන්නවා. මෙතෙන්න අදාළ වුණේ නැහැ. එයා හින්දුද, කතෝලිකද, බෞද්ධද, ද්‍රවිඩද කියලා මේ සමස්ත සමාජයට මේක ඇතුලේ බලපෑමක් තිබුණා. ලොකු කුඩා වශයෙන්. එතකොට එහෙනම් මේකේ මේ ඊළඟ අවස්ථාව භුක්ති විඳලා තියෙන්නේ ජාතියක්, ආගමක්, කුලයක්, සංස්කෘතියක් මුල් කරගෙන නෙමෙයි වගේ කියලාත් අපිට මේක ඇතුලේ එක්තරා තැනකදී තේරෙනවා. එහෙමනම් අපිට තේරෙන දෙයක් තමයි මේ පවතින මොහොත තුල නැත්තම් මේ වර්තමානයේ තුල ඉන්න පාර්ශවයන්ගෙත් ලොකු අඩුවක්, ලොකු අවුලක් මේක ඇතුලේ කොහේ හරි තැනක හැදිලා තියෙනවා. අපි කතා කරමු ඉස්සරහට. මං කිව්වා මම නැවත කියන්නේ මේක පොඩි අදහසක් විතරයි ඔයාලට. මේ හිතන්න පොඩි අවස්ථාවක් තමයි මම මේ ඔයගොල්ලන්ට මතු කරන්නේ. හිතන්න, ගවේෂණය කරන්න මේ කාරණාවල්. කවුරුත් මේ සම්බන්ධව ගැටෙන්න එපා. මම නැවත කියන්නේ ඔයාලගේ තියෙන යෝජනා ඉදිරිපත් කරන්න. යෝජනා හෝ චෝදනා හෝ මේක කියන්නේ මේකෙදි මේ මං එළියට දෙන්නේ කාටවත් වාසි සහගත කරන්නවත් කාවත් පහත් කරන්නටවත් නෙමෙයි. මට හැඟෙන සහ මම යම් තැනක දකින්න දෙයක් තමයි මම මේ එළියට දෙන්නේ. ඉතින් මේකේ යෝජනා තියෙන්න පුළුවන්. අපි ඉස්සරහට කතා කරමු. මම පුළුවන් හැමදේම මගේ මේ YouTube channel එක ඉස්සරහට ඉදිරිපත් කරන. ඉතින් බලන්න. ගැටෙන්න එපා. මම නැවත නැවත කියන්නේ. ගැටෙන්නේ නැතුව අහලා උපේක්ෂාවෙන් බලලා යෝජනාවක්, චෝදනාවක්, අදහසක් ඉදිරිපත් කරන්න. එhmenan ආයෙත් අපි නැවත වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න මේ කාල සීමාව විශේෂයෙන්ම. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා.